මේ මිනිස්සු බනහන එකේ විපාකය කවදාවත් මේ මිනිස්සුන්ට බන තේරෙන්නේ නැහැ කියලා දොස් කියන්න හොඳ නැහැ. ඒ මිනිස්සු ලස්සන හීනයක් බලනවා වගේ බුදුවරු ගැන බන කියනකොට රහතුන් ගැන බන කියනකොට මේ මිනිස්සු අහගෙන ඉන්නවා. අද කාලේ මිනිසුන්ට ඔන්න ඔය මිහිරට බන අහගෙන ඉන්න එක කවදා හරි යහපත වෙනස පවතෙනවා. බුදුරජාණන් වහන්සේලා ඒකාන්තෙන් ලෝකේට යහපත උදා කරවනවා. එක රහතන් වහන්සේ නමක් දේශනා කරනවා මං එකලා මිනිස්සෙක් වෙලා ගමින් ගමට ඇවිදගෙන යද්දී දෙතිස් මහා පුරුෂ ලක්ෂණයෙන් බබලන ඒ විපස්සී බුදුරජාණන් වහන්සේ ගිහි පිරිසටත් පැවිදි පිරිසටත් දහම් දෙසමින් සිටියා. ඒ මිනිස්සු මෝපැට්ටු වගේ බුදුරජාණන් වහන්සේගේ බණ අහගෙන ඉන්නේ. මහා කෙලෙස් ගින්නකට අමා ගඟක් ගලනවා වගේ බුදුරජාණන් වහන්සේගේ බුදු මුව මඩලින් අමා ධර්මය ගඟුලැල්ලක්සේ ගලනවා. ඒ මිනිස්සු දිහා බලාගෙන ඉන්නකොට තේරෙනවා මිනිස්සුන්ගේ ගිනි නිවෙනවා කියලා. ශාන්ත පදේ දේශනා කරන බුදුරජාණන් වහන්සේ බණ කියන තැන මමත් ඉඳගත්තා. මම ඉඳ ගන්නකොට මට හිතුණා මේ මහෝත්තමයන් වහන්සේ මිනිසුන්ගේ ගිනි නිවනවා කියලා. හැබැයි බණ අහගෙන හිටියට මට ඒ බණ තේරුනේ නැහැ. තේරුම් නැති වුණාට මිනිසුන්ගේ ගිනි නිවන උත්තමයා දහම් දේශනවා කියලා මං වැන්දා. කල්ප 91ක් ගිය තැන මා නිකලෙස් බවට පත් වී ඒ නිවන් දකින්න පින උපදුනේ කොහොමද කියලා සසර බලද්දී මට ඕකමයි කිව්ව පේන්නේ. ඒ නිසා පින්වතුනි මිනිසුන්ගේ ප්‍රඥාව දුර්වලයි තමයි. මිනිසුන්ගේ නොහැකියාවල් තියෙනවා තමයි. මේවා බැනලා හදන්න පුළුවන් එකක්ද? ඒන් මේ මිනිස්සු බනහන එකේ විපාකය කවදාවත් මේ මිනිසුන්ට බන තේරෙන්නේ නැහැ කියලා දොස් කියන්න හොඳ නැහැ. ඒ මිනිස්සු ලස්සන හීනයක් බලනවා වගේ බුදුවරු ගැන බන කියනකොට රහතුන් ගැන බන කියනකොට මේ මිනිස්සු අහගෙන ඉන්නවා. අද කාලේ මිනිසුන්ට ඔන්න ඔය මිහිරට බන අහගෙන ඉන්න එක කවදා හරි යහපත වෙනස පවතෙනවා. මේ ධර්මශාලාවක් කියන්නේ සුළුපටු දැනන්නේ. මම නම් හරි කැමතියි. මේතන මිනිසුන්ගේ ගින්දර නිවෙනවා. පින් උපදිනවා. කුසල් උපදිනවා. ඒ නිසා පුළුවන් විදිහට ඔයාලා ඔක්කොම කොටස්කාරයන් බවට පත් වෙන්න ශ්‍රද්ධා රූප වාහිනියෙන් ලක්විරු ගුවන්විදුලියෙන් අන්තර්ජාලයෙන් මේ ධර්මය අහන අය ගාල්ල මලෑගොඩ මහමෙවුනා භාවනා සපුට කතා කරලා පින් කැමති අය මේ උතුම් පින රැස් කරගන්න. ඉතින් මෙහි කටයුතු නිමා කර ගැනීමට ඔය කාගේත් පුණ්‍ය චේතනාව පහළ කරත්වා කවුරුත් එකතු වෙත්වා කියන ආශිර්වාදය කරනවා.